පායින් අය ආක්‍රමණය කරන්නේ පා ආවරණය. නමුත් ඒතරම් වේගයක් පන්දුවේ තිබෙන්නේ නැහැ. වේගෙන් පන්දුව යොමු වුණා නම් බොහෝ දුරට ඒ දැවි යාමකට ඉඩ තිබුණා. මන්ද ඩීප් ස්කාලේදී පන්දු රකින්න යොදවා සිටිනවා. එය එක ලකුණකින් සීමා කිරීමට සමත් වුණා. මේ පන්දු ඕවරේ 3 ලකුණු 2ක් පමණයි දැනට ලබා දී තිබෙන්නේ පන්දු 2ක් තුන. තවත් පන්දු 4ක් ඉතුරු තිබෙනවා. පන්දු විශේෂයෙන් මෙහිදී වඩාත් සැලකිලිමත් විය යුතු මේ මා පිටින් විට සඳහන් කරන මතීස පතනගේ ලෝක පන්දු ඒට ධර්මයක් සිටින මේ ලෝක පන්දු මතීස පතන නොදෙන්න මේ ලෝක. බලන්න මේ ඕවරේදී ලෝක පන්දක් ලැබෙයිද කියා. කෙසේ වුණත් ඔබ වාසි ගෝල් මෙන්න ලෝක පන්දු ලබා දෙනවා. මේ අඩුව පන්දුව ඉපිලෙනවා සමගම ඉපිලෙන්නට පෙර ආතුව පහරක් එල්ල කරනවා. මේ මතීෂ පදින ආදිතිනේදී ලබා ගන්නා දෙවන විකට ලබා ගන්නා ක්ලීන් බෝල් කෙලෙන් කඩුල්ලේ පන්දුව වදිනවා. දහසක් උපේක්ෂක සංඛ්‍යාව රාත්‍රියේ නිදි දියුඩුවට යන්නට ගියා. අද නිදි වරාගෙන ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන් සැදී පැහැදී තිබෙන ආකාරය සබාදහමට අභියෝග කළ මිනිසා සිටින බව පැහැදිලිව සඳහන් කිරීමට සබාදහමෙන් එක් තැනක වසා දමන ලැබුවා. අද මේ රාත්‍රියේ කාලෝක කරගෙන ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම එකට එකක් හැටියට තරගාවලිය අවසන් කිරීමට වෑයම් කරනවා. හොඳ පන්දුවයි. ඔව් මතීෂ කැඳවීම ඉතාමත් සාධාරණීකරණය කළා වූ මේ තරගයේ කැඳවීමත් සමග බොහෝ අපේක්ෂා කළ මතීෂ පතන විශේෂයෙන් IPL තරග රටාව තුළ වීරයෙක් බවට පත් වී සිටින ශ්‍රී ලංකාව අපිට ප්‍රශ්නයක් වෙනවා. IPL තෝරනවා නම් ඇයි ශ්‍රී ලංකාව තෝරන්නේ නැත්තේ? ඔව් මම හිතන්නේ ඔහු ඉතාමත් සාධාරණයක් ඉටු කළ අධ්‍යයනයේදී මේ දක්වා මේ ඕවරේ පන්දු 3ක් තුල ලකුණු 2ක් මේ තීරණාත්මක ඕවරේදී ලකුණු 2ක් ලබා දී මම හිතන්නේ මතීෂ මේ තරගයට යලිත් ශ්‍රී ලංකාව කැඳවාගෙන පන්දු ඕවරේ හැටියට මේ දක්වා අපිට සඳහන් කිරීමට හැකියාව තිබෙනවා. ඔව් පැහැදිලියි. තාම සාර්ථකයි. තාම සාර්ථක පන්දු යයිමක වෙනතුනේ පන්දු 9ක් තුල ලකුණු 28ක් ලබා ගැනීම. දැන් අතරම සාධාරණීකරණය බෑ. මොහමඩ් වසීම් දැන් පන්දුවට පාර දීම සඳහා පිටිට පිවිසි දෙනවා පිටිකරුවා. ලකුණු 46ක් පමණයි තරග 33ක් තුල ලබා ගැනීමට සමත් වී තිබෙන්නේ. ඔය තාමත් පන්දු යවන්නේ කොහෙද තමයි වයිට් යෝග පන්දුවක් ආසමාන පන්දු යොමු වෙන්නේ. පාරක් කෙසේ කිරීමට ඉල්ලා සිටින පිටුසු හෙටාපාරේ කෙසේ වුණත් මේ වයිට් පන්දුවක් ගැන සංඥා කරන්නේ නැහැ. මෙන්න මේ තමයි අපි සඳහන් කළේ මේ මතීෂ පතින බලා ගන්නට වෙන ක්‍රීඩකයෙකු කියලා. ඔකේ මේ පන්දුව යාන්ත්‍රයෙන් බේරුණා කියන තුන වයිට් පන්දුවක් නොවේ. විශේෂයෙන් ධෝනි තමයි මම හිතන්නේ මොහුව අප කියනවා අර උපමට්ටම් කර කරලියට ගෙනාවේ. ඔහුගේ ගුරුවරුකම් තුලින් මතීෂ පතින ඉතාමත් මනවින් රැක බලාගෙන ඔහු ඉතාමත් ඉහළ මට්ටමකට ගෙන මේ ගෞරවය නිර්ලෝභීව ධෝනිට ලබා දෙනවා. වයිට් පන්දුවක් අතිරේක ලකුණක් ලැබෙනවා කණ්ඩායමට. අපි කිව්වේ මේ තමයි පතිරණක බලාගත යුත්තේ කියලා. පතිරණ මේ පසුපිලේ පිටි කරන තරම් බයක් දක්වන්නට අවශ්‍ය නැහැ. ඔහුගේ ආවරණ ආක්‍රමණය කරනවා නම් ඊට වඩා සාර්ථක කරගන්නට තිබෙනවා. ඔහු උත්සාහගතේ වයිඩ් යෝක පන්දු නෙතෝබ සුනදී අවසන් පන්දු වල කීපය තුළ සාමාන්‍ය වේග පරිවර්තන ලෝ පුල් ටොස් පන්දු සහ වයිඩ් යෝක පන්දු යොමු කරන ආකාරය අපිට දක්වන්න ලැබුණා. ඒ සමවර්ණ තමයි වයිඩ් පන්දුවක් උඩ ලැබුණේ. කෙසේ වුණත් පන්දුවේ පන්දු ඕවර 3ක් ක්‍රියාත්මක වෙන්නේ ලකුණු 27යි විකට එකයි. පන්දු පිටේ යලිත් වෙනසක් සිදු කරනවා මේ වන විට. ඒක කරා පිටපසින් පන්දු රකින්න සිව් දෙනෙක් සිටිනවා විකට රකින්න සමග. ෂෝට් ෆයිනල් එක විකට රකින්න ෂෝට් තර්ඩ් මෑන් බෑක්වර්ඩ් පන්දු. වෙන වේගවත් පාරක් එල්ල කරනවා. වේගෙන් පන්දු වැදින ලකුණු 6ක්. මතීෂ පතිරණ ඉදිරියේදී පතිරණට දැනෙන්නට එල්ල කරන ලද පාරක් ඇටියට පැහැදිලිව සඳහන් කිරීමට පුළුවන්. විශාල වශයෙන් ඉහළට ආයතනයට මේ විදුලි ආලෝක ධාරා අතුරන මේ විදුලි පහන් තැඹවිලට වඩා ඉහළින් පන්දුව ස්ලොට්හි පන්දුව පත් වෙන්නේ තාමත් සාර්ථකයි. පාදයක් පස්පසට ගත්තා. පිටේ ඉන්න දිසින්නේ දින පන්දුවට මිඩල් ඔෆ් ද බැට් පිටිය හරි මැදට හොඳින්ම පන්දුව යොදා ගන්න ලකුණු 6 ලබා ගන්න. දෙවන්තහේ පාර. විශිෂ්ට පාර. ඉතාමත් තියුණු තරගයක් බවට පරිවර්තනය වීමේ සියලු ලකුණු පහළ වී තිබෙනවා. ඒ ලකුණු 6ත් සමග යලිත් කිසියම් ආකාරයේ ප්‍රකෘති තත්වයකට පැමිණියා පාකිස්තාන් කණ්ඩායම. දැන් අවසන් ඕවරේ උන්ට ලබාගන්නට තිබෙන ඉලක්කය තවත් අවම වුණා. ඒ ලකුණු 6ත් සමග යනු මේ පන්දුව ලකුණු අවම වශයෙන් ලකුණු 2ක් හෝ ලබා දී බේරා ගැනීමට හැකියාව ලැබුණොත්
මම හිතන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් ඕවරේදී අවසන් ඕවරේ යවන පන්දු යවන්නාට දැඩි අභියෝගයක් එල්ලවනවා. කෙසේද ඒ පන්දු ඕවරය ක්‍රියාත්මක කළ යුත්තේ කියලා. මේ පන්දුරේ තුල මේ වෙන විට ලකුණු 10ක් ලැබී තිබෙනවා. යලිත් වේග පාරකලකට පන්දුව මිඩ උද්දේශයට යන්නේ පන්දුව රැක ගන්නවා. එක ලකුණකින් සීමා වෙනවා. ලකුණු සමගින් වල ලකුණු සංඛ්‍යාව ලකුණු 140යි. පන්දු ඕවර